අද අපි කතා කරමු කවි කතාවක් එපිසෝඩ් නම්බර් 2කින් ඉලක්ෂ ජයවර්ධනගේ කඩා වැටෙන තරුවා පද්‍ය සංග්‍රහය කියන ලස්සන කවියක් ගැන. මේක හැමෝම දන්න, මේක හැමෝම ආදරය කරන ලස්සන කවියක්. මේ පද්‍ය සංග්‍රහයේ පළවෙනි කවිය දුවගේ චිත්‍රය. මේක කියන මෙන්න මෙහෙම. අහසකට ලස්සනම ගෑබමයි දම්පාට හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැරට දුවේ නුඹ දන්නවද දොරයි හඳ හාවාට අඳින්නට ඕන නැහැ ඒ නිසා ආවාට චිත්‍රයට නගද්දී එක ළඟින් ඇන්දාට සයුර අහසට දුරයි බර වැඩි මගේ දොට ගගනතේ මාහිමේ නුඹ ඇඳපු වවුලාට ළඟින් තව කෙක් අඳිමු තනිය හොඳ නෑ ඌට ටීචරුත් ලකුණු දෙයි නොවෙන්ඩිය සංකාව දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව චිත්‍රේ අපි නොයද ඉමු දුවේ අපි දෙන්නාව එහෙම උනොතින් ළමයි සොයයි නුඹේ අම්මාව. මේ කවිය ගැන විග්‍රහයක් දෙන්න මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ රසාස්වාදී ප්‍රමාණයෙන් තමන්ට මේක තමන්ගේ විදිහට මේක විග්‍රහ කරගන්න පුළුවන්. හැබැයි මම මේකේ දකින්න එක තැනක් තියෙනවා. චිත්‍රය අපි නොයදෙමු දුවේ අපි දෙන්නාව එහෙම උනොතින් ළමයි සොයයි නුඹේ අම්මාව. අම්මා දාලා ගියපු එහෙම නැත්නම් අම්මා නැති දරුවෙක් තාත්තා කෙනෙක් ආදරෙන් බලා ගන්න විදිහ තමයි මෙන්න මේ කවියෙන් කියන්නේ කියලා මට හිතෙනවා. සමහර විට මේක ඇතුල් කතාව ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ මට හිතන දේ ගැන. ගගනතේ මායිමේ නොබ ඇඳපු වවුලාට ළඟින් තව කෙක් අඳිමු තනිය හොඳ නෑ උට. තනිකම හොත්තටම දැනිච්ච තාත්තගේ. කවියෙන්ම කියනවා තනි වෙන එක කොච්චර දුකක්ද. තනි වෙන්න එපා, තනි කරන්න එපා. එතනින් අපිට තේරෙනවා ගගනතේ මායිමේ නොබ ඇඳපු වවුලාට ළඟින් තව කෙක් අඳිමු තනිය හොඳ නෑ ඌට. චිත්‍රය අපි නොයදෙමු දුවේ අපි දෙන්නාව එහෙම උනොතින් සොයයි නුඹේ අම්මා.